බණ්ඩාරේ මාර වැඩේනේ බං. මොකද්ද මහත්තයා මාර වැඩේ? මේක උඹ අපේ නෝනාට එහෙම කියන්න එපා හරිද? මහත්තයා ඉතින් කියනවනම් මං නොකිය ඉන්නම්. ඊයේ රෑ මොකෙක් හරි අලුගොත්තේරු වැඩක් කරලානේ. කවුද? මොකද්ද මහත්තයා කරලා තියෙන්නේ? කතා කරලා කියන්න බෑ බං. මොකා වුණත් මහ නොහොඹිනා වැඩන්නේ කරලා තියෙන්නේ. මොකද්ද ඔය නොහොඹිනා වැඩක් කියන්නේ? නොහොඹිනා වැඩක් කියන්නේ බං ඒක මිනිස්සුෙකුට කරන්න සුදුසු වැඩක් නෙවෙයි. බලපන් මං දැන් කොහොමද මේක නෝනාට කියන්නේ? දැන් මොකද්ද මහත්තයා ඔය නෝනාට කියන්න බැරි මහත්තයා කරපු නොහොඹිනා වැඩේ? යකෝ මම නෙවෙයි නොහොඹිනා වැඩේ කෙරුවේ. මොකද උඹ hina වෙන්නේ? මහත්තයා මට යකා කිව්වනේ. සතුටට hina ගියේ. බලපන් ඊයේ රෑ පැලේ තිබ්බ පැදුර කවුද එකේ කරන් ගිහිල්ලානේ. ඒ කියන්නේ හොරකම් කරලා. ඔව් මොකෙද්ද පාහරේක ඒක හොරකම් කරලා. අපරාධේ නේද? ආයෙත් ඉතින් මුල ඉඳලා පැදුරක් වියන්න එපේ. මඟුලක් කතා කරනවා. වියන එක පැත්තක තියපන්. ඔය තිබ්බ එක හොයා ගන්න ඕන. පොඩ්ඩක් ඉන්න මහත්තයා. පැලේ හිටියනම් කොහොමද පැදුර නැති වෙන්නේ? ඕන් ඔය ප්‍රශ්නේ අපේ නෝනා ඇහුවොත් මොකද්ද යකෝ? බණ්ඩාරේ මම දෙන උත්තරේ. ඉතින් නෝනාට කියන්න පැදුර හොරු අරන් ගිහින් කියලා. එතකොට පැල් රැකිල්ල පැත්තක තියලා මං කොහෙද ගියේ කියලා ඇහුවොත්? ඉතින් අප්පා ගිය තැන කියන්න. පිස්සු කෙලින්ට එපා යකෝ. ඉතින් අය මම නෙවෙයිනේ ගියේ පිස්සු කෙලින්ට. මේ උඹට පුළුවන් නම් ඔය පැදුර තියෙන තැන හොයලා දීපන්කෝ. ඒ පැදුර කවුරුවත් කොහෙවත් අරන් ගිහිල්ලා නැහැ. ඔය පැලට පල්ලෙහා අකුලක් තියනවා නේද? ඔව් තියෙනවා. අන්න ඕක ඒ පඳුර ඇස්සේ ගහලා ඇති. මට කියපන්කෝ බණ්ඩාරේ කවුද ඔය වැඩේ කරපු එකා කියලා? ඒක මට පැහැදිලිව පෙන්눔 කරන්නේ. මං හිතන්නේ මට උඹ හිතන එක වැඩක් නෑ බණ්ඩාරේ. උඹ ඔය දහදුරා වැඩේ කරපු එකාගේ අණ්ඩක් කඩන්න ඕන. එක අණ්ඩක් නෙවෙයි. අණ්ඩු දෙක තුනක් උනත් කඩන්නම්. කඩපන් ආයෙ නොහොඹිනා වැඩ නොකරන්ට. නොහොඹිනා වැඩ කරන උන්ට මම දඬුවම් කරනවාමයි. හැබැයි උඹ මතක ඇතිව මේක නෝනත් එක නොකියා හිටපන් හරිද? නෝනට මේ දවස්වල ඔයිට වැඩිය රාජකාරි තියෙනවා. ඒ මොනවද? මහත්තයා ගෙව්වා නෝනට කියන්නෙත් නෑ. නෝන ගෙව්වා මහත්තයාට කියන්නෙත් නෑ. අපි වැදගත් යක්කු. හොඳයි. බණ්ඩාරේ. ඕන් නෝන එනවා. මං කෝකටත් ටිකක් මග ඇරලා ඉන්නම්. බණ්ඩාරේ ඕන් අර ගෑණි නම් එළියට වෙලා ඉන්නවා. අර වැඩේ නේද නෝනා? මං කොහොමින් හරි ওই ගෑණිව කතාවට අල්ලගෙන කේන්ති ගස්සන්න. උඹ වැඩේ කරහන් ඈ? ඔව් නෝනා. මං ওই පැත්තට බැල්ම දාගෙන ඉන්නම්. කේන්තියේ ගමන් ඒක මට දැනෙනවා. එතකොට මං මගේ වැඩේ කරන්නම්. ඔය වැඩේ හරියයිනේ නේද බණ්ඩාරේ? හරියනවද කියලා අහනවා. කෙනෙකුට කේන්ති ගිය ගමන් යකාට දොර ඇරෙනව නෝනා. එතකොට එයාට යකා වැහෙනවා. ඊට පස්සේ යකා තමයි එයාව පාලනය කරන්නේ. බණ්ඩාරේ එතකොට උඹ හැමදාම ඒ ගෑණිගෙන් ගින්ටද හදන්නේ? අපෝනේ වැඩේ කරා මං එළියට පැන්නා. එතකොට ඒ ගෑණිගේ මූණ කැට කරන්නේ? ඒක එකපාරින්ම බෑ. එක සැරයක් ඇඟට රිංගුවාම පස්සේ මට ඕන වෙලාවක ඒ ශරීරයට රිංගත හැකි.
එහෙම වුණාම මම ටික යාව කැත කරනවා. එහෙනම් නෝනගේ වැඩේට බහින්ටකෝ. thank you බණ්ඩාර යකා. එව්වා ඕන්නේ මට කුකුලා දුන්නොත් හොඳටම ඇති. එහෙනම් නෝ මං වැඩේට බහිනවා.